20ක් වෙනකන් මගේ කකුල් කැඩෙනකම් මම පයින් ගිහින් තියෙනවා. ඇතැම්ම ගානක් අපි ගාව තියෙන සෑහෙන ටික දුෂ්කරකමක සෑහෙන්න පයින් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පාරේ යනකොටත් යන්නේ වාහනයක සද්දයක් ඇහෙනවද? අනේ ඉන වාහනේ ත්‍රිවිල් එක හරි අපිව එක්කන් යයිද? පයින් යන්න බෑ. ඉතින් කකුල් කැඩෙන්න රිදෙනවා. ඉස්කෝලේ බෑග් එකත් එල්ලගෙන යනවා. ඉතින් සෑහෙන්න කටු කාලා තියෙනවා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මුලින්ම ක්ලාස් පටන් ගන්නකොට සාමාන්‍ය ආයතන කීපයක කරා. ඊට පස්සේ ටික කාලයක් ගියන පස්සේ ආයතන මට මතක විදියට ආයතන 6ක හෝ 7ක මම ක්ලාස් කරා. ඉරිදා දවසේ ගත්තොත් මම මුලින්ම ඉරිදා පටන් ගත්තේ රුවන්වැල්ලේ ක්ලාස් එකක් කරා. රුවන්වැල්ලේ ක්ලාස් ඉවර වෙලා රුවන්වැල්ලේ ක්ලාස් දෙකක් කරා. ඒ ඉවර වෙලා නිට්ටඹුවට එනවා. නිට්ටඹුවේ ක්ලාස් 3ක් කරා. විශ්වාස කරන්න එක ක්ලාස් එක ටයිම් එකේදී මම ක්ලාස් දෙකක් කරා. මේ පැත්තේ එක ක්ලාස් එකක් කරනවා මේකට වැඩක් දීලා අනිත් ක්ලාස් එකට ගිහින් උගන්වනවා. එකම ටයිම් එකේදී. ඒක සමහර අය අහන උච්චරවට වැඩ කරන්න පුළුවන්ද? සමහර අය හිතන්නේ හරි 10ට මට තේ එක බොන්න ඕනි. ඊට පස්සේ කෑම එක කන්න ඕනි. මට ටිකක් විවේකීව ඉන්න ඕනි. මගේ ඒ කාලෙදී විවේක ගත්තේ නෑ පුතේ. උදේ ඒ ක්ලාස් එක ඉවර වුණා කෙලින්ම කෑම ගැන එහෙම හිතන්නම වෙලාවක් තිබුණේ. එතකොට බලහත්කාරයෙන් තමයි කන්න ඕනේ. එහෙම වෙලාවක් නෑ. එකම වෙලාවේදී සෑහෙන මහන්සි වෙලා. දැන් රුවන්වැලි ක්ලාස් එකට එහෙම යනකොට මගේ බයික් එකේ යන්න වාහනයක්වත් තිබුණේ නෑ. ඊවර වෙලා මම නිට්ටඹුවට එන්නත් ඕනේ. මට මතක විදිහට පැයක වගේ ગેප් එකක් තිබුණේ. එන්නේ බයික් එකේ. එක දවසක් වැස්සා. හොඳටම වැස්සා. සාරිය දැන් ගියේ මේ ඔක්කොම නෑවිලා. දැන් මට නිට්ටඹුවේ ක්ලාස් එක අනේ මං තෙමිලා මට ක්ලාස් එකට එන්න බෑ. එහෙම ගිය හැකිද? අනේ මට එන්න එහෙම කියන්න බෑනේ පුතේ එක්ස්කියුසස් නැහැ. ඒ නිසා දැන් මම තෙමුණත් මං කොච්චර අපහසුතාවයට ලක් වුණත් මම ක්ලාස් එකට ගියා. දැන් ළමයිට කියන්න පුළුවන් මං අද තෙමිලා ඉන්නේ මට ක්ලාස් කරන්න බැක නෑ. එහෙම නැහැ. එදා දවසේ තියෙන ක්ලාස් ඔක්කොම ටික කරලා තමයි මම ගෙදර යන්නේ. මහන්සි. එතකොට සමහර දවස්වලට දවල් කෑමක් නැහැ. සමහර විට උදේට කාලා නැහැ. එක විවේකයක්වත් ගන්න. එකක් ඉවර වෙච්ච ගමන් ඊළඟ ක්ලාස් එකට දුවනවා. ඒ කාලෙදී දැන් එච්චර මහන්සි වෙන්නත් බෑ. ඒ කාලෙදී ගොඩාක් මහන්සි වෙන්න පුළුවන්. හේතුව මට තිබුණ සෑහෙන ලොකු උනත් ඒක උනත් කියලාම කියන්න ඕනේ. මොකද මං ජීවිතේ ගොඩාක් මහන්සි වෙච්ච කෙනෙක්. ගොඩාක් දුක් විඳලා තියෙනවා. විශේෂයෙන් මට මතකම හිටින දේ මාර විදිහට පයින් ගිහින් තියෙනවා. මාර දුකක් ඉස්කෝලේ යනකොට බෑග් එකේම එල්ලගෙන යන්න බෑ. කඳුළු එනවා සමහර වෙලාවට දෙයියනේ මටත් වාහනයක් තිබුණා නා. මට තිබිච්ච පළවෙනිම ටාගට් එක තමයි පුතේ මම කවදා හරි දවසක මගේ සල්ලි වලින් මේ පාරවල් වල මම යනවා කියලා. ඒක ඒ පාරවල් වල අද මම මගේ වාහනයක යනකොට මගේ අම්මව තාත්තව දාගෙන ඒ සතුට ආයිතින් වෙන මොන දෙයක් කරලවත් ගන්න බෑ. Tamanට hina වෙච්ච මිනිස්සු ඉස්සරහා තමන්ගේ වාහනයකින් බැහැලා කොහොමද කියලා අහන එක ඒක වෙනම ෆීලිං එකක්. Tamanට ඒ කාලේ hina වෙච්ච මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ඉස්සරහා තමන්ගේ වාහනකින් බැහැලා ඒ යන ෆීලිං එක මොන දෙයක් කරලවත් ගන්න බෑ. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න මිනිස්සුන්ගේ කතා නසත පාකට ගණන් ගන්න එපා. මිනිස්සු කියන කතා ඕනේ තරම් තියෙනවා. මිනිස්සුන්ගේ වචන වලට තමන්ගේ ගමන නවත්තන්න එපා. මං හැම වෙලාවකම කියන්නේ